ඇත්තටම මේ ගොඩක් අය ප්‍රතිපදාවේ කියලා ගොඩක් අය කරේ දිගටම භාවනා කරන එක තමයි. නේද? එහෙමයි. ඇත්තටම දැන් ඔය අපේ කුමාරහාසන හාමුදුරුවෝ හිතන් ඉන්නේ මේ ප්‍රතිපදාව කියන්නේ සමතේ වඩන එකේ. එයා හිතන් ඒක ඉන්නවා තමයි සමතේ නිරෝධ සමාපත්තිය නිවනේ කියලා හිතාගෙන ඉන්නවා. එයාට ඇත්තටම ඇත්තටම ලෞකික සමාධියක් හරි එහෙම භාවනාව කෙරවලටම ගිහිල්ලා තිබුණා නම් ওই කතාව කියන්නේ නැහැ. මොකද ඕකේ නිවන නැති බව දැනගන්න නම් ඕක කරන්න එපා. නේද? ඒක අත්දකින්න එපා තමයි. නේ. ඔව් අත්දකින්න එපා. දැන් අපිට චුල්ලසුඳ සූත්‍රයට ගියහම හම් වෙනවා. අන්තර පිරිවැඩියෝ පවා කියනවා තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය පරම සුඛයයි නොකියම කියලා. නිරෝධ සමාපත්තිය නිවනේ කියලා පරම සුඛයයි කියලා තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ කියලා කෙලින්ම සූත්‍රවල තියෙනවා. ඒත් මෙයා ත්‍රිපිටකාචාර්යනේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන්. මොකද මෙයා බෞද්ධයෙක් වෙනවද දන්නෙත් නැහැ. නිරෝධ සමාපත්තිය නිවන නෙමෙයි කියලා බුදුන් වහන්සේ කියනවා කියලා දන්නෙත් නැහැ. මෙයාට ලොකු පටලවිල්ලක් තියෙනවා. හැබැයි වෙන මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම දැන් යන්හි තතරතර විපස්සන කියන්නේ විපස්සනා කනික සමාධිය. ඒක තමයි අතර මේ නිර්වාණය පෙන්නන තැන. ඒ කියන්නේ විදර්ශනාව කියන්නේ ඒක මේ සිත හට ගන්න හැටි දකින්න තැන මේ මොහොතේ මේ අරමුණ විතරයි. ඒ අරමුණ විනිවිද දකින්නක විදර්ශනාව. එතකොට ඒක ඇත්ත වෙන්නේ නැහැ. එතකොට අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි, චේතෝ විමුක්තියට එනවා. එතකොට එතන ශුන්‍යතයි කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ මේක ඒ කියන්නේ අවබෝධයෙන් තමයි මේක වෙන්නේ. අවබෝධයෙන් මෙතන ඇත්ත පේන ගන්නවා. ඇත්ත පේන ගන්නකොට මේක සතර ඉරියව්වම තොරයි. මේ ලෝකෝත්තර සම්මාදී සතර ඉරියව්වම තොරයි. මේවා අර තදාංග විස්කම්බන විදිහට අර සමාධිය අත් දෙක තියාගෙන පළවක බැඳගෙන අර ඒ ලබන සමාධි නෙමෙයි. දැන් අපි සමතේ වඩනකොට අපි කියනවා දීගං වාස සතෝ දීගං අස සාමීති. රස්සං වාස සතෝ රස්සං අස සාමීති. අවුරුදු 30ක් කාර්යන සමතේ වඩලා තියෙනවා. සමතය ගැන හොඳට ආර්යයන් වහන්සේ පැහැදිලි කරනවා මේ භාවන මේ ගොඩාක් කියනවා මේ සමත භාවනාව තුළ ඒ සමාධි අවස්ථාව ලබන හැටි ඔය පොතට නෙමෙයි ප්‍රායෝගික පැත්තෙන් කතා කරනවා. ඒවැය තුළ සිද්ධ වෙන දේ. නමුත් එතන අසඤ්ඤ තලයට ගියත් එතන ආත්ම ස්වභාවය තියෙනවා. නොදැනෙන ස්වභාවයට ගියත් නොදැනෙන ස්වභාවයේ ආත්මයක් මේ මම නොදැනෙන ස්වභාවයේ ඉන්නවා කියන ස්වභාවය තියෙනවා අර බුද්ධ දර්ශනේ නැති නිසා. ඕක දැන් කුමාර කාශ්‍යප හඳුනගන්න තියෙනවා. ඕක දෙන ප්‍රශ්නේ. බුද්ධ දර්ශනේ නැහැ. ඒ නැත්තම් හිතාගෙන තමයි ඉන්න වෙන්නේ මෙතන මම නැහැ කිය. හිතාගෙන හිටියට මම ඉන්නවා. මම නැහැ කියලා මම හිතනවා. ඒක තමයි නිරෝධ සමාපත්තියේ ඔතන මේ තියෙනවා. දැන් අපි ගත්තොත් සංඥා නොදැන ස්වභාවයට යනවා තමයි. ඒතර මොකුත් දැනෙන්නේ නැහැ තමයි. හැබැයි දැනෙන්නේ නැති එකට කැමැත්තක් එතන ඇතුලෙන් තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒක අත්දකින්න කෙනයි දන්නේ. මෙතන මේක තියෙනවා කියලා. ආත්මේ තියෙනවා කියලා. හැබැයි ඒ අන්තොට පිරිවැඩියෝ නිරෝධ සමාපත්තියට වැඩියත් ඒ නිරෝධ සමාපත්තියට ඒකට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි ආත්මේ. ඔක දැක ගන්න බෑ හැමෝටම. ওই නිරෝධ සමාපත්තිය ආත්මය කියන එකක් නෑ කියන්නේ මේ ආත්මය කියන එක කොහොමද මේ යටි සැඟවිලා තියෙන්නේ කියලා. එහෙම තියෙන විදිහක් නෑනේ. එහෙනම් එතන සංඥා නිරෝධයක් තියෙන්න ඕන නේ. එහෙනම් සංඥා නිරෝධයක් තියෙනවා නම් ආත්මය තියෙනවා. ඔව් සංඥා නිරෝධයක් තමයි. එතන ආත්මයක් පනවන්න බෑ තමයි. හැබැයි ඒත් යටින් ආත්මයක් තියෙනවා නෑ නෙමෙයි. තියෙනවා. ඒක දකින්න බෑ. ඒක දකින්න බැරි. ඒක හිතන්න බෑ. හිතනකොට එහෙම හිතන එකක් නෙමෙයි. හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඇත්තම කිව්වොත් ඒ වුණාට අර අවදිමත් ස්වභාවයේ මතුවෙනවා ලෝකෝත්තර සමාධියේදී. එතකොට තමයි තේරෙන්නේ කලින් නිරෝධ සමාපත්තිය හිටපු කෙනෙක් දන්නවා එතන ආත්ම ස්වභාවය තිබුණේ කොහොමද කියලා. ඒක තිබුණේ ඒකට දෙන කැමැත්තක් තියෙනවා, සුඛයක් තියෙනවා. ඒ සුඛයට ඇතුලෙන් එනවා ඡන්දයක්. ඒ ඡන්දය අපිට කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඕලාරික නෑ. නමුත් ඒක තියෙනවා යටේ. ඒක තමයි ආත්මය. ඒක බුදුන් වහන්සේ පෙන්නනවා පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද කියනවා මේක නැත්තම් ආරණවහන්සේට කියන්න මේ මානස අත්දකින්න දෙයක් කියාගන්න ක්‍රමයක් නැති වෙනවා බුදුන් වහන්සේ මේවා නොකියුවා. ඇත්තටම බුදුන් වහන්සේ කියලා තියෙනවා. බුදුන් වහන්සේ පොට්ටපාදට කියනවා පොට්ටපාද සූත්‍රේ නසන්නා නාසඤ්ඤ සුඛ සුඛම සත්‍ය සංඥා ඒ පොට්ටපාදව නිවන් දකින්න නැහැ කියලා. පොට්ටපාද කියනවා පැහැදිලිවම නිරෝධසමාපatti ඉන්නේ කියලා. ඒක කොහොමද කියන්නේ? නසන්නා නාසඤ්ඤාතර සුඛ සුඛම සත්‍ය සංඥාව කියන්නේ ඇත්තටම ගොත් නිරෝධසමාපත්තියයි. ඒතන අසඤ්ඤ තලයේ තියෙන්නේ. අසඤ්ඤ තලයේ නසන්නා නාසඤ්ඤාතන කියන්නේ අරූප දහනේ අවසානේ. එතන තියෙන්නේ ඇත්තම කිව්වොත් ඒක සංඥා වේදනා නිරෝධය. සංඥා නිරූපණය වෙන්නේ නැති තැනයි අර වේදනාවමයි සංඥා කියන්නේ. ඒකයි කිව්වේ වේදනාවක් නැත්නම් සංඥාවක් නැහැ කියලා. උතන වේදනාව කියන්නේ දැනෙන එක. දැනෙන එකේ නොදැනෙන ස්වභාවය තමයි සංඥා නිරෝධය කියලා පෙන්නන්නේ. ඒ තමයි වේදනා සංඥා වේදනා නිරෝධ සමාපත්තිය ඕක දන්නෙත් නැහැ කුමාරකාශ්‍යප හාමුදුරුවෝ. ඕවා ওই විදිහට විග්‍රහ කරන්නේ නැහැ. නිකාර පොතේ තියෙන වාක්‍ය කියනවා විතරයි. ඇත්තම කිව්වොත් එහෙම වේදනාවක් නැති සංඥාවක් නැහැ කියන එක ආරණහසේ කියන්නේත් ওই නිසාමයි. ඒ භාවනා කරලා තියෙන නිසා. මොකද මේක දැනෙන ස්වභාවයම තමයි සංඥා වෙන්නේ.
දැන් නිරෝධ සමාපත්තියේ පරම සුඛයයි තථාගතයන් වහන්සේ නොකියම කියන චුල්ලසුන්න සූත්‍රවල අපිට ෆොටෝ ගහලා YouTube එකට දාන්න වෙනවා.